eye age. එහෙම නැත්නම් post inflammatory hyperpigmentation කියලා කියන්නේ සමය ඇති වෙන අසාමාන්‍ය pigmentation තත්ත්වයක්. මේක ඇති වෙන්නේ ඔබේ සමට යම්කිසි ඉන්ජරි එකක් යම්කිසි හානියක් වුණාට පස්සේ අපේ ආසියාතික සමය අපේ වගේ තද පැහැති සමක් තියෙන අයට මේ තත්ත්වය සුලභයි සුදු ජාතිකයන්ට වඩා. මෙම තත්ත්වය ඇති වෙනට ගොඩාක් හේතු බලපාන්නට පුළුවනි. ඔබේ සමේ ඇතිවන යම්කිසි සමය රෝග තත්ත්ව. විශේෂයෙන් මේ කුරුලෑ එන්නත්නම් මේ එක්සීමා සොරයිසිස් වගේ රෝග තත්ත්වයන් වලින් පස්සේ එම රෝග සුව වුණායින් පස්සේ පිග්මන්ටේෂන් එක පවතින පුළුවනි දීර්ඝ කාලයක්. ඒ කියන්නේ ඔබේ සමේ රෝගී තත්ත්වයේ සුවයි නමුත් එම තද පැහැය බොහෝ කාලයක් පවතිනවා. ඒ වගේම සමට වෙන හානි සීරි කැපීම් ඒ වගේ දේවල්න් පස්සේ මෙම තත්ත්වය පවතින්නට පුළුවන්. ඒ වගේම ඔබේ සම විශාල වශයෙන් අවුවට පිළිස්සීමට ලක්වම ඉන්පසුවත් මේ පිග්මන්ටේෂන් තත්ත්වය දීර්ඝ කාලීනව පවතින්නට පුළුවන්. පහළ විට ඔබේ සමට කරන ප්‍රතිකාර ක්‍රම උපලාවන ප්‍රතිකාර ක්‍රම වෙනට පුළුවනි ෆේෂියල් එකක් වගේ දෙයක්. එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙකු ලවා කරන ලේසර් වගේ ප්‍රතිකාරයකින් පස්සේ වුණත් මේ වගේ පිග්මන්ටේෂන් එකක් ඇති වෙන්නට පුළුවනි. බොහෝ වෙලාවල මේකට බලපානවා ඔබ ඒ ප්‍රතිකාර වලින් පස්සේ දෙන උපදෙස් නිසියාකාරව පිළිපදින්නේ නැති එක. ප්‍රධානම දේ තමයි ඔබේ සමේ යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් මූලික අවස්ථාවේදීම ඒ සඳහා ප්‍රතිකාර ගන්නට ඕනේ. ඒ වගේම හිරුවෙලින් වැළකීමට සන්ස්ක්‍රීන් එකක් භාවිත කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම යම්කිසි සමේ රෝගී තත්ත්වයක් පවතිනවා නම් ඊට සුදුසු ආකාරයෙන් වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන සන්ස්ක්‍රීන් එකක් භාවිත කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඔබ කිසියම් රූපලාවන්‍ය ප්‍රතිකාරයකට යොමු වුණා නම් ඉන්පසුව ඉතාමත් වැදගත් කාරණයක් මේ හිරුවෙලියට නිරාවරණය වෙන්නේ නැති එක. මොකද හිරුවෙලිය මගේ ඔබේ සම එබසිරියගේ පස්සේ තවත් සංවේදීකරණ නිසා පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන් සම්භාව්‍යතාවය ඉතා වැඩි. මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීම අනෙක් පිග්මන්ටේෂන් තත්ත්වවලට ප්‍රතිකාර කරන විදිහටමයි සිදු වෙන්නේ. ආලේපන වර්ග තියෙනවා. විශේෂයෙන් මේ හයිඩ්‍රොක්විනෝන්, ඉසිලික් ඇසිඩ්, කොජික් ඇසිඩ් වගේ සම්මත කාටක්කු ඒ ආලේපන භාවිත කරන්නට ඕනේ. ඒවත් සමගම උදේ කාලයට නිවැරදි ආකාරයට සන්ස්ක්‍රීන් එකක් භාවිත කරන්න ඕනේ. ඊට අමතරව සමහර ප්‍රතිකාර ක්‍රම තියෙනවා. කෙමිකල් පීලිං, ලේසර් වගේ ප්‍රතිකාර ක්‍රම වලින් පුළුවනි මේ පිග්මන්ටේෂන් තත්ත්වයට ප්‍රතිකාර කරන්නට.